ආසාදන තරුණ වයසේ ස්කින් එක විනාශ කරන විශේෂම හේතුවක්. ඒ නිසා විශේෂයෙන්ම කාන්තාවන් වෙළඳපොලේ තිබෙන ඕනම දෙයක් මේ වෙනුවෙන් මිලදී ගැනීමට පෙළඹෙනවා. මේ තියෙන කෙරටින් ස්තරයේ විකෘතිතා සහ ක්‍රොමඩෝන් සෑදීම හා ඇන්ඩ්‍රජන් හෝමෝන අසමතුලිතතාවය නිසා තමයි කුරුල ඇතිවීම සිද්ධ වෙන්නේ. ඒ තුළ ඉන්න අපි හරියම වාසනාවන්තයි. මොකද ආයුර්වේදික් වෛද්‍ය විද්‍යාව තුළ තියෙන ඩිටොක්ස් ක්‍රම, ෆුල් බොඩි ඩිටොක්සින් ක්‍රම හරහා අපිට නිවි සැනසෙල්ල වයසට යන්න පුළුවන්. අපේ ස්කින් එකේ තියෙන ඉලාස්ටිසිටි ගතිය වැඩි කරගන්න, අපේ රින්කල්ස් අඩු කරගන්න, අපේ ඇඟ ඩිටොක්ස් කරගන්න, අපිට භාවනාවක් වගේ අපිට හිමිහිට නිවි සැනසිල්ල වයසට යන්න පුළුවන්, හදිසියෙම වයසට යන්න නැතුව. මොකද ඒක මුළු ඇඟම සුවපත් කරන, මුළු සිරුරම ආත්මයම සුවපත් කරන ප්‍රතිකාර ක්‍රමවේදයක් නිසා. හෝම් රෙමඩීස් වර්ග ගොඩාක් මිනිස්සු පාවිච්චි කරනවා. නමුත් ක්‍රීම් එකකට වඩා ඇත්තේ මේ දේවල් හොඳයි. නමුත් මේ දේවල් උනත් නිසි වෛද්‍යවරයෙක් වශයෙන් අනුමත කළ යුතු සංයෝගයක් තමයි ආලේප කිරීම සුදුසු වෙන්නේ. මොකද සම සඳහාම වුණු ඖෂධ ගණනාවක්, ඖෂධ මාලාවක් ආයුර්වේද ප්‍රතිකාර තුළ තියෙනවා. මේ through අපිට නිරෝගී පැහැපත් නිකැලල් සුසුදු සමක් ලබා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වෙනවා. අසාමාන්‍ය තැඹුණු සුදක් මේ තුළින් ලබා ගන්න බැහැ. එහෙම ලැබෙනවා නම් ඒක සුපර් නැචරල් ට්‍රීට්මන්ට් එකකුත් නෙවෙයි. මූලික වෛද්‍ය පරීක්ෂණයක් අපි කළ යුතුයි. මුලින්ම ඔබගේ ස්කින් එක පරීක්ෂා කරනවා. ඊට පස්සේ අපි තීරණය කරන මොන වගේ ට්‍රීට්මන්ට්ස්ද ඔබ සඳහා යෙදී යුත්තේ කියලා. ඔබට යොදාගත යුත්තේ මොන වගේ ට්‍රීට්මන්ට්ද කියලා අපි තීරණය කරනවා. පසුව අපි පියවරෙන් පියවර ඉදිරියට යනවා. සමහර වෙලාවට ඔබට ඇඟ ඇතුළට දෙන ප්‍රතිකාර වර්ග අවශ්‍ය වෙයි. මොකද ඔබ කාලයක් තිස්සේ භාවිතා කරපු කෙමිකල් වර්ග නිසා ඔබ ඇඟ ඇතුළට බලපාපු දේවල් ඇඟින් ඉවත් කළ යුතුයි. ඩිටොක්ස් කළ යුතුයි නැවත ඔබ. බබේගේ ස්කින් එකක් තියා ඒ බබාගේ ස්කින් එක කොයිතරම් සොෆ්ට්ද, කොයිතරම් නිකැලල්, කොයිතරම් පැහැපත් ගතියක් තියෙනවද? අන්න එවැනි සමක් තමයි ආයුර්වේද ප්‍රතිකාර තුළින් ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ. මොකද හේතුව හැම ඩිටොක්ස් කරනවත් එක්කම ඔබට නිරෝගී පැහැපත් සහ නිරෝගී සමක් තමයි ලැබෙන්නේ. කවදාකවත් තැඹුණු සුදක් කිසිම දවසක ආයුර්වේදික ප්‍රතිකාර තුළින් ඔබට ලබා ගන්න බැහැ. එකල් වර්ග භාවිතා කරලා ඔබගේ ස්කින් එක විනාශ වුණ කෙනෙක් නම් ඔබට පුළුවන් ස්වභාවික සත්කාර භාවිතා කරලා අපේ ෆේස් ඔයිල් රේන්ජ් එකක් තියෙනවා. ඒ වගේම ලිප් බාම්, ෆේස් ඔයිල්, හෙයර් සීරම්, ෆේස් සීරම් වගේ නැචරල් දේවල්, සුපර් නැචරල් ට්‍රීට්මන්ට්ස් through ඔබට ෆේස් පැක් වගේ දේවල් වලින් ඔබට නැවත ඔබගේ ඩැමේජ් වුණු සම නිරෝගී කරගෙන ඔබට තිබුණට වඩා යං ලුක් එකකට නැවත එන්න පුළුවන්. ඉතින් වෙන්නේ අපේ ඇඟේ බයෝ හැකින් එකක්. බයෝ හැකින් එකක් කියලා කියන්නේ අපේ ඇඟ හිමිහිට වයසට යවන අපේ ක්ලොක් එක හිමිහිට කරකවලා තියන්න පුළුවන් ක්‍රම ටිකක් ආයුර්වේද ප්‍රතිකාර තුළ තියෙනවා. දකින්නේ හේසිත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය තුළින් ඊටම කෙටි කාලයක් තුළදී ෆුල් බොඩි ඩිටොක්ස් කරලා, ඒ වගේම ආයුර්වේදික් ෆේස් පැක්, ෆේස් ඔයිල් වගේ දේවල්, සුපර් නැචරල් ප්‍රොඩක්ට්ස් යූස් කරලා නිරෝගී බවට පත් වුණ නිකැලල් පැහැපත් සමක් ලබාගත්තු අය.